ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. මේ ඔබ දකින්නේ කජු වගාවයි. පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි කියන මාසවලදී මේ කජු වගාවේ ඵලදාව අපිට දකින්නට පුළුවන්. අවුරුද්දකට දෙවතාවක් හා අවුරුද්දකට එක වතාවක් බැගින් කජු වගාවේ අස්වැන්න අපට දකින්නට පුළුවන්. ඔබ මේ දකින්නේ කජු අහුලාගෙන ඇවිත් එය වතුරෙන් සෝදා අව්වට දාන අවස්ථාවක්. ගබඩා කරා ගන්නවා නම් කජු හොඳින් වියලා ගන්නට අවශ්‍යයි. වෙළඳුන්ට විකුණනවා නම් එය එක දවසක් වේලීම ප්‍රමාණවත්. කජු වගාවේදී වර්ෂාපතනය ඉතාමත් අහිතකර අවස්ථාවක් වෙනවා. එය අස්වැන්නට බලපානවා. කජුවට කළුවීම හා කජුවට පැලවීමටද එය බලපානවා. රාත්‍රී කාලයට ගස්වලට ඇදී එන වවුලන් විසින් මේ පුහුලන් සූප්පලා හපේ බිමට දානවා. මේ ඔබ දකින්නේ කජු අහුලාගෙන ඇවිත් අව්වට දමලා තියෙන තවත් අවස්ථාවක්. කජු වගා කරන ගොවීන්ට අවුරුදු සමයේ කජු අස්වැන්නෙන් අතමිට සරු වෙනවා. මේ කජු ගස්වල හැදෙන පුහුලන් හැම කජු ගහකම හැදෙන පුහුලන් අපිට කන්නට බෑ. සමහරක් ඒවා කුණු වෙනවා පොඩි කාලෙම. සමහරක් ඒවා නම් ලොකුවටම හැදෙනවා. ඒවා කාට රහත් නෑ. ඒවා කෑමට ගන්නත් පුළුවන්. වර්ෂාපතනය වැඩි වී සමහර කජු ඇට පැලවෙනවා. එවිට ඒ පියල් කඩාගෙන ව්‍යාංජනය සඳහා රසවත් විදියට හදාගන්නත් පුළුවන්. වවුලන් විසින් රාත්‍රී කාලයේදී තැනින් තැන ඔවුන් කජු පුහුලන් කා එහි හප ගෙනහින් දමනවා. අප පුංචි කාලේ අපිට මතකයි මේ වවුල් හප අහුලන්න අපි යනවා. එමගින් අපිට ආදායමකුත් ලැබෙනවා. මේ ඔබ දකින්නේ උයන්නට පුළුවන් කජු නාඹර. මේ තියෙන්නේ කැහිගොට්ට. මේ රසවත් පුහුලනයක්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු.